හෙලෝ මයි ඩාලින්ස් ගොඩක් දෙනෙක් මට මෙසේජ් කරලා අහනවා ටැරෝ ට්‍රේඩින්ග්ස් විතරයිද කරන්නේ කියලා. ඉතින් ඒ ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට. මොකද මට වෙන වෙනම ඔයාලට මෙසේජස් දාන්න බැරි නිසා. ප්‍රයිවට් ට්‍රේඩින්ග්ස් ගන්න අය දන්නවා මගේ සර්විස් එක කොහොමද වෙන්නේ කියන එක ගැන. නොදන්න අයට තමයි මම මේක මේ ෂෙයා කරන්නේ. ටැරෝ රීඩින්ග්ස් ඔයාලට බලන්න පුළුවන් 1 month 3 month 6 month 12 month බලන්න පුළුවන්. ඔයාගේ අවුරුද්ද පුරාම ඔයාගේ මාසෙ මාසෙට වෙන්න තියෙන හොඳ නරක බාධක ප්‍රශ්න ගැන බලන පොදුවේ රීඩින් එක. ඒ වගේම ඔයාගේ ඕනම ප්‍රශ්නයක් සම්බන්ධව ටැරෝ රීඩින්ග්ස් බලන්න පුළුවන්. ආදරේ වෙන්න පුළුවන්, ජොබ් එක වෙන්න පුළුවන්, ඉගෙනීම වෙන්න පුළුවන්, ඕනම දෙයක් සම්බන්ධව ගැඹුරින් විස්තරාත්මකව රීඩින් එක බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒන්ජල් ඇඩ්වයිස් රීඩින් එක ඔයාට ඔයාගේ ගාඩියන් ඒන්ජල් කවුද කියලා දැනගන්න, ඒන්ජල්ගේ කනෙක්ෂන් එක ගොඩනගා ගන්න, ඒන්ජල් එක කනෙක්ට් වෙන්න, ඒන්ජල්ගේ ඇඩ්වයිස් එක දැනගන්න, ඔයාගේ ප්‍රශ්නය සාර්ථක කරගන්න, ඒන්ජල්ගේ ගයිඩන්ස් එක ගන්න ඔයාට ඒන්ජල් ඇඩ්වයිස් රීඩින් එකෙන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒන්ජල් පෙන්ඩුලම් රීඩින් එක ගැන කතා කරොත් එහෙම ඒන්ජල් පෙන්ඩුලම් රීඩින් එක කියලා කියන්නේ ඔයාට yes no maybe ඔයාගේ ඕනම දෙයක් සම්බන්ධව කෙටි රීඩින් එකක් විදියට ඔයාට ෂෝට් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දීර්ඝ ඇඩ්වයිස් එකකුත් ගන්න පුළුවන්කම තියෙනවා ඒන්ජල් පෙන්ඩුලම් රීඩින් එකේදී. ගණේශ රීඩින් එක ගැන කතා කරොත් ගණ දෙවියන්ගෙන් ඔයාට ලැබෙන පණිවිඩය. ඒ කියන්නේ ඔයාගේ ඕනම ප්‍රශ්න සම්බන්ධව මේ මොහොතේදී ඔයාට ලැබෙන ගණ දෙවියන්ගේ පණිවිඩය ගැන බලන්න පුළුවන්. ඒ වගේම ස්කන්ධ නිමිති, ගණේශ නිමිති වලින් ඔයාට හිතට වද දෙන ඕනම ප්‍රශ්නයක් සම්බන්ධව ඒක සාර්ථකද නැද්ද කියලා ඒ රීඩින් එකෙන් බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම කවුන්සිලින් ප්‍රශ්න තියෙන අයට ඒ ගැන කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ස්පෙල් ට්‍රීට්මන්ට්ස්. ස්පෙල් ට්‍රීට්මන්ට්ස් කියලා කියන්නේ ඔයාලගේ ප්‍රශ්නයක් සාර්ථක කරගන්න අපිට ස්පෙල් ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ප්‍රයිවට් රීඩින්ග්ස් ගන්න අය ස්පෙල් ට්‍රීට්මන්ට්ස් කරලා තියෙනවා. යාලා ස්පෙල් කරන්නේ කොහොමද, ඒක වෙන්නේ කොහොමද කියලා දන්නවා. ඒක මම ඒක ගන්න අයට පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම හීලින් ට්‍රීට්මන්ට්ස් ඔයාලගේ ප්‍රශ්න ඕනම දෙයක් සම්බන්ධව ඉගෙනීම දෙයක් සක්සස් කරගන්න, එහෙම නැත්නම් අසනීප වෙන්න පුළුවන්, ජොබ් එකේ දෙයක් සාර්ථක කරගන්න, ආදරේ දේවල් සාර්ථක කරගන්න හීලින් කරන්න පුළුවන්කම තියෙනවා. හීලින් ට්‍රීට්මන්ට් එක මම සතියක විදිහට තමයි සෙෂන් එක හදලා තියෙන්නේ. මේ විදිහට හීලින් ට්‍රීට්මන්ට්ස් කරන්නත් හැකියාව තියෙනවා. සයිකික් රීඩින්ග්ස් වලින් ඔයාගේ ප්‍රශ්න සම්බන්ධව විස්තරාත්මකව බලන රීඩින් එක ගන්න හැකියාවක් තියෙනවා සයිකික් රීඩින් වලින්. ඒ වගේ මෙඩිටේෂන් වලින් මොකද මෙඩිටේෂන් අවශ්‍යයි ඉන්නවනේ. එයාට මෙඩිටේෂන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම බ්ලෙසිං අයිටම් ඔයාලට කලින් මම අර එවිල්ලයි එනර්ජි කරපු අයිටම්, ප්‍රොටෙක්ෂන් අයිටම් මම ඔයාලට කලින් දීලා තියෙනවා. ඒ වගේ බ්ලෙසිං අයිටම් ඔයාලට ගන්න හැකියාවක් තියෙනවා. ප්‍රොටෙක්ෂන් ක්ලියරින් ක්ලෙන්සිං කරපු අයිටම් ඒ ගොඩක් දේවල් කලින් අරගත්තු අය දන්නවා මොන වගේ අයිටම්ද කරන්නේ කියලා. ප්‍රොටෙක්ෂන් අයිටම් වලදී ඔයාට තියෙන හෝනියම් කරදර ප්‍රශ්න බාධා වලින් ආරක්ෂා වෙන ඒ වගේ දේවල් වලට අවශ්‍ය අයිටම් තියෙනවා. ඒ විදිහට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට කෙටි අවබෝධයක් ගන්න තමයි මම මේ ගැන පැහැදිලි කරන්නේ. මොකද දීර්ඝ විස්තරාත්මකව පැහැදිලි කරන්න විදියක් නැති නිසා අර ඔයාලට පොඩි අවබෝධයක් ගන්න විතරයි මම මේ ගැන පැහැදිලි කරන්නේ. ඒ වගේම නම්බරොලොජි රීඩින් එකක් ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අංක විද්‍යාත්මකව ඔයාගේ අවුරුද්ද මේ 2020 අවුරුද්ද ඔයාලට කොහොමද ඉගෙනීම, ජොබ් එක මේ අවුරුද්ද ඔයා කොහොමද වැඩ කරන්න ඕන, ඔයා මොන විදියටද ඔයාගේ දේවල් සාර්ථක කරගන්න ඕන, ඔයාලට වෙන්න තියෙන ප්‍රශ්න බාධා මොනවද, ඔයා කොහොමද ඒ වගේ ආරක්ෂා වෙන්නේ කියලා ඒ විදිහට නම්බරොලොජි රීඩින් එකෙන් ඔයාට ඒ ගැන දැනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම චීන කේන්දරයට අනුව ඔයාගේ 2020 අවුරුද්ද කොහොමද කියලා ඔයාට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාගේ ඉගෙනීම, ජොබ් එක ඕනම දෙයක් සම්බන්ධව ඔයාට කොහොමද වෙන්නේ කියන එක ගැන, ඒ වගේම ඔයාගේ ගෙදර සුබ දිශා ඇක්ටිව් කරගන්න, අසුබ දිශා ඒ දේවල් නැති කරගන්න, ඒ දේවල් කොහොමද කරන්න කියන එක ගැන ඒ රීඩින් එකෙන් බලන්න හැකියාව තියෙනවා. ඒ විදිහට ඔයාලට අවශ්‍ය රීඩින්ග්ස් ඒ විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ ගැන ගොඩක් දෙනෙක් මගෙන් අහන නිසා අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අදාළට අදාළ සෙෂන්ස් අරගෙන ඔයාලට ඒ දේවල් වලට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මගේ පේජ් එකේ, channel එකේ, TikTok එකේ ඉන්න ඔයාලට ඇක්ටිව් ඉන්න ඔයාලට අනිවාර්යයෙන්ම ඔෆර් සීසන් වලදී අනිවාර්යයෙන්ම ඔෆර්ස් දෙනවා. මේ වෙනකොට දැනටමත් ඔෆර්ස් දෙකකට තුනකට වඩා මම දීලා තියෙනවා. මේ වෙනකොට ගොඩක් අය ඉගෙන ගත්තා. මොකද ඒන්ජල් ඇඩ්වයිස් රීඩින් එකට දුන්නා, ගණේශ නිමිත්තට, ස්කන්ධ නිමිත්තට, ඒ වගේම ඉදිරි මාස 3 6 12 බලන අයට දැන් මේ ඔෆර් දීලා තිබ්බා. ඒ දැන් ඔෆර් සීසන් දැන් ඉවර වෙලා තියෙන්නේ. පෙබරවාරි මාසේ වැලන්ටයින් ඩේ එකටත් මම ඔෆර්ස් තිබුණා. ඉතින් එහෙම ඔයාලට ඔෆර්ස් ලබා ගන්නත් හැකියාව තියෙනවා. එහෙනම් ඔයාලට ආයෙත් විඩියෝස් අරගෙන එන්නම්. සියලු දෙනාටම බුදු සරණයි, ගන්ධයන්ගේ පිහිටයි, දේවතාවුන්ගේ පිහිටයි.